ගෙයක් හදද්දි කුස්සියේ සයිස් එක කොච්චරක් වෙන්න ඕනද කියලා හිතා ගන්න බැරුවද ඉන්නේ. ලොකු වුණත් ප්‍රායෝගික නැත්තම් වැඩක් නැහැ. අද බලමු ඔයාගේ ගෙදරටම හරියන කුස්සිය ප්ලෑන් කරන රහස. පවුලේ සමාජිකයන් ගණන. පළවෙනි දේ තමයි පවුලේ කී දෙනෙක් ඉන්නවද කියන එක. ගෙදර දෙන්නෙක් තුන් දෙනෙක් විතරක් ඉන්නව නම් සාමාන්‍ය ප්‍රමාණයේ කුස්සියක් හොඳටම ඇති. හැබැයි පවුලේ අය කුස්සියට එකතු වෙලා කතා බහ කරමින් කෑම කනවා නම් එහෙමත් නැත්නම් බ්‍රෙක්ෆාස්ට් කවුන්ටර් එකක් දාන්න හිතන් ඉන්නව නම් අනිවාර්යෙන්ම ඉඩකඩ ටිකක් වැඩිපුර තියන්න ඕනේ. මැජික් ත්‍රිකෝණය kitchen work triangle. ඊළඟට වැදගත්ම දේ තමයි kitchen work triangle එක. ඒ කියන්නේ ශීතකරණය, ෆ්‍රිජ්, ලිප සහ සිංක් එක අතර දුර. මේ ප්‍රධාන තැන් තුන ත්‍රිකෝණයක් විදිහට තමයි පිහිටන්න ඕනේ. මේ තුන අතර දුර ගොඩක් වැඩි වුණොත් උයන කෙනාට ගොඩක් ඇවිදින්න වෙනවා, දුර අඩු වුණොත් හිර වෙනවා. මේ ත්‍රිකෝණය හරියට තිබ්බොත් කිසිම මහන්සියක් නැතුව ඉක්මනින් වැඩ ටික කරගන්න පුළුවන්. දැන්ම ගිහින් බලන්න ඔයාගේ කුස්සියේ මේ work triangle එක හරියට තියෙනවද කියලා. අඩුපාඩුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. නිවාස සැලසුම් ගැන මේ වගේ වටිනා දේවල් දැනගන්න idam.lk ෆලෝ කරන්න.